මෙච්චර දවස් ජනතාව දුක් විඳිනකොට එළියට ආපු නැති හොරු ටික දැන් ග්‍රාම නිලධාරීන් වගේ හැම අස්සක් මුල්ලම්ම රිංගනවා. හොරා කණ්ඩ බැරි අමාරුව තමයි. මුම් මේ එන්නේ උඹලා ගැන දුක හිතිලා නෙමෙයි. ඒ ළඟ පාර ඡන්දයක් ආවොත් කොහොමද උඹලව රවට්ටන්න කියලා බලන්න. ජනතාව ගැන හිතනවා නම් කලින් එන්න එපයි. කාලා කන්නේ 70. 70 යකෝ. වාගෙන් සම්බන්ධ යම් අඩුපාඩුකම් තියෙනවද? ඒ වගේම දැනට ලැබෙන තියෙන සහන ඒ අතට ලැබෙනවද කියන එක ගැන මුංචි මේ තොරතුරු ටිකක් අරගෙන යන්න. ඊට පස්සේ එතුමා බලාපොරොත්තු වෙන මේවා සම්බන්ධව ඉදිරියේදී අදාළ අවධානය යොමු කරන්නත් ඒ වගේම පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්නත් ඕගොල්ලන්ට යම් කිසි අසාධාරණයක් වෙච්ච අවස්ථාවේදී මටත් කරන්න පුළුවන් තැන්වලදී මම මේ සම්බන්ධව පිළි ඉන්නවා. මට කරන්න බැරි වෙච්ච දේවල් සම්බන්ධව තියෙනවා නම් ඒවා අපේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා හරහා අපි ඒ සම්බන්ධව රජයේ අදාළ නිලධාරීන් බලධාරීන් දරුවත් කිරීමේ වැඩ කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී කියනවා. ඔය අනේ නිකම් පළයකෝ යන්න. දැන් ඔබතුමාට මම අනේ ප්ලීස් කියලා කොච්චර හිතලා දුන්නානේ. රටේ ජනාධිපතිවරයා වෙලා අනේ ප්ලීස් කියලා මේ අපහාස කරන විපක්ෂ නායකයා. එහෙම කරන්න දෙන්න බෑ. මන් දන්නේ අනුරාධනායක මහත්මයාගේ තිබර වැදගත්කම කොහෙට ගියාද කියලා. ආණ්ඩු බලයනේ අපිට භූමිකාවක් දීලා තියෙනවා පාර්ලිමේන්තුව තුල සහ සමාජය තුල. විපක්ෂ භූමිකාව. අපි ඒක කරන්නේ. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ යෝජනාව කරනකොට උසුළු විසුලට ලක් කරලා එතුමාට අපහාස කරා. මේ වෙනකොට එතුමා කියපු දේ හරි කියලා කියන්නේ. අපි කවුරුත් කිව්වේ නෑ මේ ඔක්කොම එකවර කරපල්ලා කියලා. අපි හිටියනම් ඔය විතරදී අපි ප්‍රයොරිටයිස් කරන දේ අපි දන්නවා. නින්දා අපහාස කරන එකද ආණ්ඩුවේ වගකීම? හරි අපි නින්දා අපහාස කරාම කියමුකෝ. ආණ්ඩුව කරන්නේ. පොල්මාද බඩුවක්. ආ ඉතින් අමු ගවය සමහර ස්ථානවල තියෙනවා ගේ සම්පූර්ණයෙන්ම විනාශ වෙද්දී ගේ ඇතුළේ හිටිය සියලු දෙනාම මිය ගිහින්. ගයක් සම්පූර්ණයෙන් විනාශ වෙද්දී ඒ අය බේරෙන්න විදියක් නැහැනේ. ඒතර අම්මා තාත්තා දුව පුතා මුණුබුරා මිනිබිරිය සියල්ලම මිය ගිහිල්ලා. එවැනි අවස්ථාවක වන්දියකට යම් අයෙකුට හිමිකම් තිබෙනවද? තිබෙනවා නම් ඒ කවුද කියන එක රජයේ නිවේදනයේ නිශ්චිතව සඳහන් කරලා නැහැ. ගෙදරත් විනාශ වෙලා පවුලම මැරුණොත් වන්දිය කාටද? උඹේ අම්මට කියලා ඔයාට කියවුණා නේද? මේ මටත් කියවුණා. මේ වගේ ජෝකස්ලා හැරුණාම හරිහමන් විපක්ෂයක් නොමැති දීමේ ප්‍රතිවිපාක ඊළඟට අපේ රටේ මිනිස්සුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන ඛේදවාචකයේ බවට පත් වෙනවා. ආණ්ඩුව හරි දිශානතියකට යවන්නත් ආණ්ඩුව අසමත් නම් ඊළඟ ආණ්ඩුව වෙනුවෙන් සූදානම් වෙන්නත් විපක්ෂයට බාරදූර කාර්යභාරයක් තියෙනවා. හැබැයි විපක්ෂයේ භූමිකාව මේක නම් රටේ පුරවැසියන්ට අපසරණයි. ගොම්මන් පිළ උඹේ අම්මට කියලා කටටාවට කියන්න විදියක් නැහැ. මොකද ඒ මනුස්සයා දුක් කෙනෙක් ඇති තමුසේ වගේ මරිමෝල් නිහරකෙක් හදාගත්තට. අකෝ ගෙදර ඔක්කොම මරුණට පස්සේ වන්දි දෙන්නේ කාටද කියලා ලියන්න ඕනද? වන්දි ගන්න ඉන්නේ මොකාද යකෝ එතකොට? මුස්සේ වගේ ගොබ්බ පුත්තලම් බූරුවෙක් යකෝ. එහෙම පවුල් වල කවුරු හරි ඔක්කොම මැරිලා තියෙනවනම් අනුර කුමාර විතානායකට කතා කරලා ඒ වන්දිය තමුසේ ගන්නවා. අරගෙන ඔය හිඟා කන එකයි තප්පුරන එකයි නවත්තනවා. බුදුම කන්දොස් ක්‍රියාවක් කොයි තමුසෙකින් තියෙන්නේ. කිව්වොත් කියන්නේ ගොබ්බ තකතුරු කතාවක්. තමුසෙකේ ගොබ්බ තකතුරු අයිඩියා අරගෙන තමයි ගෝඨාභයට අවුරුදු දෙකකින් යන්න ඕනේ 69 ලක්ෂෙකුත් අරගෙන. ඒ වගේ පුත්තලන් තකතුරු මරිමෝල් මී හරකෙක් කොයි නම නම් පිවිතුරු හෙලුණු අම්මගේ රෙද්ද. මතක තියාගන්නilla. අපටත් අවශ්‍ය පක්ෂයක් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ටිකක් දිගින් දිගටම දැන් මේක අල්ලගෙන සමාජගත කරන්න හදනවා. මම බයක් නෑ, මම ණයක් නෑ. ඕව මම රාජපක්ෂ නිකාය කියලා කිව්වා. උඹලට ඒ සෙල්ලම නටන්න බෑ. හොඳට මතක තියාගන්නilla. අන්ටම පුරුදු වෙච්ච හොඳම ඩෝබිලා ටිකක් දිගින් දිගටම දැන් මේක අල්ලගෙන සමාජගත කරන්න හදනවා. මම බයක් නෑ, මම ණයක් නෑ. ඕව මම රාජපක්ෂ නිකාය කියලා කිව්වා. එදා රාජාය කියලා කියනවා නම් ඔව් අපි රාජපක්ෂ නිකායෙම තමයි. ඔබට තලන්න ඕන බූවල්නේ. සුනාමිය වෙලාවේ දැවැන්ත ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා වගේම මිනිස්සුන්ගේ දේපොළ විශාල ප්‍රමාණයක් අහිමි වුණා. ඉතින් තාමත් කෙටි කාලයක් ඇතුළත ඒ ජනතාවට අලුත් තැන් දෙන අයට අලුත් තැන් දුන්නා, తాවකාලික තැන් දෙන අයට తాවකාලික දුන්නා, ව්‍යාපාර ස්ථාන පටන් ගන්න ජන ජීවිතේ සාමාන්‍ය තත්ත්වයට ගේන්න කටයුතු කරා. ඉතින් මෙවැනි ව්‍යසනයන් වලට මුහුණ දීලා අපිට ඉතිහාසයේ පුරුද්දක් තියෙනවා, අපි දැකලා තියෙනවා. පෙර නායකයෝ කරපු දේවල් දිහා බලන්න මිලියන 250 විතරක් අරගෙන hina වෙලා ඉන්න එපා. ඒ 250 දීපු කෙනත් ඒ කාලේ යම් සේවයක් කරා. ඉතින් ඒ කාරණා පිළිබඳවත් ඔය ඒ කාලේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා මේ ව්‍යසනයන් වලට මුහුණ දීපු ආකාරය පිළිබඳව හොයන්න. හැමතිස්සෙම මේ චෝදනා කර වෛරය උත්පාදනය කරන තැනම තමන්ගේ දේශපාලනය කරන්න එපා. ඉතින් ඒ හින්දා අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ දැන්වත් මේ විහිළු කරන එක නවත්තලා මේ ජනතාව ගම්බිම් වලට යවන්න කටයුතු කරන්න. Okay.
අපි දන්නවා අපේ රටේ ඉතිහාසය අපිට පාඩම් කියලා දීලා තියෙනවා. සුනාමිය වැනි විවසනයකින් ලැබෙන මුදල් තමන්ගේ ගිණුමට බැර කරගත්ත දේශපාලනඥයෙක් පාලකයෙක් වුණු රටක් මේක. ඒ ආපදාවට ලැබුණු මුදල් පුද්ගලිකව තමන්ගේ ගිණුමේ බැර කරගෙන හිටපු දේශපාලනඥයෙක් පාලකයෙක් වෙන්න පුළුවන් වුණු රටක්. ඒකට හොඳම සාක්කියක් තමයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය කියපු දේ. සුළුපටු නෑ. කෝටි 25ක් ඇය ලබා දෙන්නේ එක්තරා විදියක විශ්වසනීය භාවයකින්. කොවිඩ් කාලේ අයට තිබුණා උදව් කරන්න. ඇය දුන්නේ නෑ. දැන් කියන්නේ හොරුන්ට දීලා බෑ. රාජපක්ෂ පවුලට සතයක් දෙනවට වඩා ඒක මොයකටට දාන එක හොඳයි. ඇත්තයකෝ රාජපක්ෂ පවුලට වනචර පවුලට ඔවුන්ගේ ආණ්ඩුවට රුපියල් 10ක් දෙනවට වඩා ඒක මොයකටට දාන එක හොඳයි. දේශපාලන ප්‍රශ්න තියෙන්න පුළුවන් පාලනය යටතේ හොරකම් කරයි කියලා හිතන්නේ නැහැ. එක්තරා විදිහකට එක සහතිකයක්. රජයකට ලැබෙන සාධනීය සහතිකය. හැමදේටම දැන් අනුර කුමාර බවට පත් වෙන. දැන් ජනාධිපතිතුමා බෝක්කුවක් ගන්නත් අනුර කුමාර, පාරක් ගන්නත් අනුර කුමාර, වගාහන් වලට අනුර කුමාර, නිවාස වන්දි වලට අනුර කුමාර, වනාලි ප්‍රශ්නට අනුර කුමාර, අල්ලපු කුඩු විනාශ කිරීමට අනුර කුමාර. ඇමති කෙනෙක් කටවරද්ද ගත්තත් පාර්ලිමේන්තුවට එන්න ඕන අනුර කුමාර. ඒ වගේම වන්දි දෙන්න අනුර කුමාර, නිවාස හානි වලට වන්දි දෙනවා අනුර කුමාර. ඉතින් මේ විදිහට හැමදේටම අනුර කුමාර කියන එකේ දැන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී අනුර කුමාර ජනරජය කියලා නම දාගත්තා නම් හරි. මොකද දැන් ජනාධිපතිතුමා හැමදේටම බෝක්කුව කැඩුවත් අනුර කුමාර, පොඩි දෙයකටත් අනුර කුමාර, කානුවක් කැඩුවත් අනුර කුමාර. අපිට ඒක පේනවා දැන්. අනිත් අයට පාන්ද තහඩුවක් ගියත් ලක්ෂ 10යි. ඒක තමයි අපි ආර්ථිකයක් හදලා මුදල් සංචිතයක් එකතු කරගෙන තියෙන්නේ. මම දැක්ක මේ පාර්ලිමේන්තුවේ හැම වෙලාවෙම ඇහුවා. ඇයි මේ මුදල් සංචිත කියලා? නෑ අපි ශක්තිමත් ව්‍යසනයකට මුහුණ දෙන්න පුළුවන් තරමේ නගා සිටීමක් කරලා තිබෙනවා. ඒගොල්ලන්ගේ ගෙදර ගම් වතුරට හානි වෙලා තියෙනවා. අපි 25000ක් දුන්නේ ගේ පිරිසුදු කරගෙන යන්න කියලා. 50000ක් දෙන්නේ ඒගොල්ලන්ගේ අර ගෘහ උපකරණ එහෙම නැත්නම් ඔය කුස්සිය උපකරණ විනාශ වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ට දෙන්න කියලා. ඒ 25000 දෙන ඔක්කොටමත් ඒ 50000 දෙන්න. මිනිස්සෙක් අසරණ වෙලා අවතැන් වෙලා ඉන්න වෙලාවක මේ වගේ තමා සහන සලසන්න ඕනේ බම්. මිනිස්සෙක් තව අසරණ නොකර එකපාරින් මේ මිනිසුන්ට උදව් කරන්නයි වෙන්න ඕනේ. 70 ගාණක් අවුරුදු ගාණක් හරිද මේ ජඩ දේශපාලනයෙන් බැට කාපු අසරණ වෙලා ඉන්න මිනිසුන්ට මේ වගේ පොඩි දේවලුත් ඇති. ඒ මිනිස්සුන්ගේ හිතේ පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවා. මේවා මේ දේශපාලනයට කඩ යන දේවල් නෙමෙයි. මේවා අපි මීට කලින් නොදකපු දේවල්. වෙන රටවල් වල අපි දැකපු දේවල් අපේ රටේ වෙනවා දකිද්දී ලංකාවේ මිනිහෙක් විදියට පට්ට සන්තෝෂයි මට. මම හැම වෙලේම හිතුවේ අර ලංකාවේ මේ ව්‍යසනයෙන් ගෙවල් දොරවල් ඉඩම් පිටින් ගිහිලා තියෙන මිනිස්සු ආයේ කොහොමද බං ගොඩ එන්නේ? හැබැයි මේ දේවල් දකිද්දී කෝටියක් මිනිස්සෙට ආයේ රජයෙන් දෙනවා කියද්දී ඒක මාර ගැම්මක් බං හිතට. මේ මිනිස්සුන්ට ආයේ උපදින්න පුළුවන් විදිහට ආයේ මිනිස්සුන්ට බලාපොරොත්තුවක් හම්බෙලා තියෙනවා.